ජීවිතයේ බොහෝ අවස්ථාවලදී Tamanට හදිසි මූල්‍ය අවශ්‍යතාවයන් එනවා. කාගෙන් හෝ අතමාරුවක් ගන්න පුළුවන් නම් කියලා හිතන අවස්ථා එනවා. අතමාරුවක් ඉතින් සමහරලාට කෙනෙක්ගෙන් පොඩි ගාණක් පුළුවන් වුණාට ලොකු ගාණක් අතමාරුවක් වශයෙන් ගන්න ටිකක් අමාරුයිනේ. එහෙම වෙලාවට තමයි මූල්‍ය ආයතනයක සහාය අවශ්‍ය වෙන්නේ. ණය දෙන සමාගමක ණය දෙන ආයතනයක සහාය අවශ්‍ය වෙන්නේ. ලංකාවේ කීර්තිමත් නාමයක් ඔබ දන්නවා LOLC ෆිනෑන්ස් පුද්ගලික සමාගම. ඒ සම්බන්ධව ඔබ හොඳින් දන්නවා. එහි ඒ පුද්ගලිකව සහාය ලබා දීම පිළිබඳව අද අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි පැහැදිලි කිරීමක් කරගන්න. ඒ වටීවි ඔබට මුදල් හදිසි අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ ගැන කතා කරන්න ඇවිත් ඉන්නවා අරුණ ලෝගුස් මහතා ප්‍රධාන කළමනාකරු LOLC ෆිනෑන්ස් පුද්ගලික සමාගමේ මූල්‍ය අංශයේ කළමනාකාරතුමා. අයිබෝන්. LOLC ෆිනෑන්ස් සමාගම සම්බන්ධව අපිට පැහැදිලි කිරීමක් කරන්න. ප්‍රථමයෙන් බොහොම ස්තුතියි ඔබ ආයතනයට සහ ඔබ නිෂ්පාදකතුමාට අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් LOLC ආයතන වෙනුවෙන් ඇවිල්ලා අපිට අපි ගැන හැඳින්වීමක් කරන්න අවස්ථාව ලබා දීම ගැන. LOLC ෆයිනෑන්ස් ආයතනය ගත්තාම මේ වෙනකොට බැංකු නොවන මූල්‍ය ආයතනවල අංක 1 මූල්‍ය ආයතන විදියට LOLC ෆයිනෑන්ස් ආයතන හඳුනා ගන්න පුළුවන්. මම එහෙම කියන්නේ ආයතනයක ශක්තිය මැන බැලීමේදී යම් යම් නිර්ණායක කීපයක් තියෙනවා. නිර්ණායක කීපයම ගත්තාම මේ වෙනකොට අනිත් හැම මූල්‍ය සමාගමක්ම අභිබවා යමින් අපි මේ වෙනකොට අංක 1 ස්ථානයට අවිල්ලා තියෙනවා. ඒක නිහතමානී ආඩම්බරයකින් මම කියන්න කැමතියි. LOLC සාමාන්‍යයෙන් ණය සම්බන්ධව ප්‍රසිද්ධයි. ඉතින් බොහෝ දෙනෙකුට ණයක් ගන්න ඕන නම් දැන් තියෙන අපහසුතාව තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ගියාට ගන්න බෑ. හරි කරදරයි. ඒක කියන තරම් ලේසි නෑ. ඔබතුමාගේ ආයතනය කොහොමද මේ පහසු සලසන්නේ? පහසු සලසන්න විශේෂයෙන්ම අපේ ආයතනය හරහා තියෙන ශාඛා ජාලය. ශාඛා 200කට අමතර වැඩි ප්‍රමාණයක් ලංකාවේ ප්‍රදේශ පුරාම විහිදී තියෙනවා ශාඛාවන්. ඊට අමතරව 5500කට අධික සේවක සංඛ්‍යාවක් අප සතුව සිටිනවා කාර්යක්ෂම සේවාව ලබා ගැනීමට. ඊට අමතරව ගනුදෙනුකරු ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් දකින දෙයක් තමයි ගනුදෙනුකරුවෙක් නිතරම ඒ ආයතනයට යන්න ඕනේ ගනුදෙනුවක් කරගන්න ලියකියවිලි බාර දෙන්න ඕනේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි අපේ තියෙන වෙනස තමයි අපේ නියෝජිතයෙක් හැම ශාඛාවකම ඉන්නවා මේ පුද්ගලික ණයාංශයට අදාළව. ඒ පුද්ගලික ණයාංශයට අදාළව ඉන්න නියෝජිතයා තමාගේ නිවසටම ගනුදෙනුකරුවාගේ නිවසටම ගිහිල්ලා ඒ දෙන්න ඕන සේවාව සම්පූර්ණයෙන් සලසලා ඒ අවශ්‍ය කරන පසුබිම සකසලා දෙනවා ණය මුදල ලේසියෙන් ලබා ගැනීමට. සංසන්දනය හරි වැදගත්නේ. බොහෝ බැංකුත් තිබෙනවා ණය දෙන, බොහෝ ණය දෙන සමාගම් තිබෙනවා, ආයතන තිබෙනවා. හැබැයි ඒ අතර LOLC ප්‍රමුඛ ස්ථානයේ ඉන්නවා. හැබැයි ඉන්නත් හේතුවක් තියෙන්න ඕනේ. මොකක්ද එහි වෙනස? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මම හිතනවා පුද්ගලික ණයක් හෝ පුද්ගලික මූල්‍ය පහසුකමක් වුවම එකපාරට හැම කෙනෙක්ටම එන්නේ ඔළුවට බැංකුවක්. මොකද බැංකුවක හෝ සාමාන්‍ය ඒ වගේ ආයතනයකින් ණය මුදලක් ගන්නකොට යම්කිසි ආදායම් මට්ටමකට ඉහළින් ඉන්න ඕනේ. ස්ථිර රැකියාවක් කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ඔහුගේ ආදායම මොකක් හරි ගිණුමකට බැර වෙන්න ඕනේ. ඒ වගේ යම් යම් අවශ්‍යතා කීපයක්ම තියෙනවා. පුද්ගලික ණය මුදලක් ලබා ගන්න බැංකුවකට ගියාම අපේ පුද්ගලික ණයාංශයේ වෙනස තමයි අපි හඳුනාගෙන තිබෙන ගනුදෙනුකරු කොට්ටාශය. ගොඩක් වෙලාවට අපි අපේ පුද්ගලික ණයාංශයෙන් අපි බලන්නේ කුඩා ව්‍යාපාරයක් කරන, ස්වයං රැකියාවක් කරන හෝ එහෙම නැත්නම් අඩු ආදායම්ලාභී පවුලකට කොහොමද අපේ මූල්‍ය ආයතනය මගින් ශක්තියක් වෙලා ඔහුගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට එතනින් එහාට දැන් ඉන්න මට්ටමින් කොහොමද එයාගේ ජීවන තත්ත්වය ඉහළ නගා සිටීමට හැකියාව පවතින විදිහට කොහොමද මූල්‍ය ආයතනයෙන් අපි උදව්වක් කරන්න කියන එක. ඒ මගින් ඇත්තටම ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ ආදායම් මට්ටම උපදිනවට අමතරව ඒ මගින් රටේ ආර්ථිකයටත් වක්‍රාකාරව මම හිතනවා LOLC ආයතනය උදව් කරනවා කියන එක. සාමාන්‍යයෙන් දැන් ණයක් වුණත් එහෙම නිකන් හැමම ගන්න නැහැ. ණය ගන්නකොට විවිධ කාරණා සොයා බලනවා. ණය ගැනීමේදී Tamanට ලැබෙන මොනවා හරි වාසියක් තිබෙනවද? ප්‍රතිලාභයක් තියනවද? ණය ගෙවනකොට යම් කිසි සහනයක් තියනවද? එහෙම කාරණා හිතනවනේ. එහෙම ගත්තම LOLC කොහෙද ඉන්නේ? ණය මුදල ගෙවීමේ පහසුව ගැන අපි කතා කරනකොට ඇත්තටම අපි ගනුදෙනුකරුවාත් එක්ක තියෙන සංවාදය. අමංගේ ප්‍රතිලාභ අනිවාර්යයෙන් ප්‍රතිලාභ ගැන ගත්තොත් එහෙම මම එක විශේෂ ප්‍රතිලාභයක් කියන්නම්. ණය මුදලක් ගත්තයින් පස්සේ අපි හැම කෙනාටම අපි හිතන්නේ නැති අනපේක්ෂිත අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ප්‍රධාන ආදායම් හිමිකරුට අනතුරක් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු නොවුනත් සමහරක් වෙලාවට ඔහුට අනපේක්ෂිත ආකාරයෙන්
මිය යන්න පුළුවන්. ඒ අවස්ථාවලදී අපේ තියෙන රක්ෂණ ආවරණය. එම රක්ෂණ ආවරණය පුද්ගලයාට සහ ණය මුදලට දෙකටම අපි රක්ෂණ ආවරණයක් ලබාගෙන තියෙනවා. ඒ රක්ෂණ ආවරණය මගින් පවුලේ දැනට ජීවත් වෙලා ඉන්න අයට ණය බර නැතුව ණය මුදල සම්පූර්ණයෙන් කපා හැරීමක් අපි රක්ෂණ ආවරණය හරහා කරනවා. ඊට අමතරව සමහරක් වෙලාවට එයාට වැඩ කරගන්න බැරි වෙන්න පුළුවන්. එයාගේ ආදායම් මාර්ගයේ තියෙන සමහරක් දේවල් එයාට අනතුරකට ලක් වෙලා හානියක් වෙන්න පුළුවන්. ඒ වගේ පූර්ණ අකර්මණතාවයකදී අපි ඔහුගේ ණය මුදල කපා හැරීම සහ ණය මුදල හා සමාන මුදලක් පවුලට අපි ඒ වෙලාවේ ලබා දෙනවා. ඒ ණය බරින් මුදා ගන්න. ඒ කියන්නේ මේ ණය ලබා දීම සම්බන්ධව ජීවිත අනතුරක් සිදු වුණත් ඒ හා සමාන යම්කිසි කර්තව්‍යයක් සිදු වුණත් බියක් ඇති කරගත යුතු නෑ. ඒ නිසා LOLC ණයක් ඉල්ලුම් කරන්න පුළුවන්. අනිවාර්යෙන් 100%ක් හරි. තව එක උදාහරණයක් මම කියන්නම් ගනුදෙනුකරුවට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ. ඇත්තටම අපි ණය ලබා දීලා ණය ලබා දීමෙන් පසු ණය අය කර ගැනීම පමණක් නෙමෙයි අපි හිතන්නේ. එතනින් එහාට ගියාම කොහොමද මේ ණය ලබාගෙන එතනින් එහාට ඒ ගනුදෙනුකරු දියුණු වෙන්නේ කියලා. මම කලින් කිව්වා වගේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් නම් අපි ලබා දෙන පුහුණු වැඩසටහන්. අපි ශ්‍රේෂ්ඨ විශේෂඥයන්ව කැඳවගෙන අපේ ගනුදෙනුකරුවන්ට ඒ තියෙන දැනට කරගෙන යන ව්‍යාපාරයද වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය කරන දැනුම ලබාදීම මඟ පෙන්වීම ලබාදීම. එහෙම නැත්නම් දැනට මොකක් හරි ආදායම් මාර්ගයක් තියෙන කෙනෙක් නම් කොහොමද එයා තව වෙනත් ආදායම් මාර්ගයකට යොමු වෙන්නේ? එකම ආදායම් මාර්ගයක තව ස්ටෙප් එකක් ඉහළට යන්නේ කොහොමද කියන එක. ඒ වගේ පුහුණු වැඩසටහන සම්පූර්ණයෙන්ම ආයතනයේ පැත්තෙන් ඒ වියදම දරලා අපි ගනුදෙනුකරුවන්ට ඒ ඉන්න තත්ත්වෙන් උඩට යන්න තව සහයෝගයක් දෙන විදිහට ඒ වගේ පුහුණු වැඩසටහන් නිතරම අපි කියන්නේ මං හිතන්නේ දැන් ණයක් ගන්න ගියාම සමහර අය හිතන්න පුළුවන් ණය හම්බුණා ඒක ඒ වෙලාවේ ඉන්වෙස්ට් කළා නැත්නම් මොන හරි දෙයක් කළා ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා ණයක් ගන්න යම්කිසි බයක් ඇති වෙන්න පුළුවන්. ඔය ගත්තට ගෙවා ගන්න බැරි වෙයි කියලා. දැන් ඒ අතින් ගත්තම LOLC උත්සාහ කරනවා විශේෂයෙන්ම ණය ලබා දීලා ඒ ණය ගෙවා ගන්න උවමනා කරන ඉන්කම් එක ආදායම උපදවා ගන්න විදිය, ඒ ආදායම ස්ථාවර කරගන්නා විදිය, ඒ ආදායම නැවත ගෙවා ගැනීමට පහසුව එන විදිහට වැඩ කරන විදිහ පිළිබඳව මඟ පෙන්වීමක් කරන බව තමයි එතුමා ප්‍රකාශ කළේ. දැන් අපි ඊළඟට බලමු දැන් හුඟ දෙනෙක් කල්පනා කරනවා සාමාන්‍යයෙන් මේ ණයක් ගන්න ගියාම එහෙම ලේසි නෑ. ඔය කිව්වට හරි කරදරයි. ලොකු කාලයක් ගත වෙනවා. ඔකට වෙන කාලයක් කල්මරමර ඉන්න ඕන කියලා වගේ හැඟීමක් තියෙනවා. LOLC ණය පහසුකම් ලබා ගැනීමේදී කාලය කොහොමද? මං හිතනවා අපි එතනදී අපි පාරිභෝගිකයන්ට සලසලා දෙන විශේෂම පහසුව තමයි මං අර කලින් කිව්වා වගේ නියෝජිතයෙක් ඔහුගේ ගෙදරටම ගිහිල්ලා අවශ්‍ය කරන වැඩ කටයුතු කිරීම. ඒ කියන්නේ ණය තක්සේරුවේ සිට අවශ්‍ය කරන හැම තොරතුරක් ලබා ගැනීම දක්වාම අපේ නියෝජිතයෙක් ගෙදරටම ගිහිල්ලා ඒ සහයෝගය ලබා දෙනවා. ඊට අමතරව ණය ලබා දීමේදී තක්සේරුව සහ ණය අනුමත වීම හැම සියලු දෙයක්ම අපි මේ වෙනකොට ඩිජිටල් මාධ්‍ය හරහා කරන්නේ. සාමාන්‍යයෙන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් හරහා කරන්නේ. එතකොට ඇත්තටම පාරිභෝගිකයාට සහ ඒ ලෝන් එක ඒ ණය මුදල නිකුත් කරන අපේ සේවකයාට පවා ඉතාම පහසු ක්‍රමයක් වේදයක් යටතේ ඒක කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට කොහොමත් එක දවසක් අපිට වෙන් කරන්න වෙනවා අපි පාරිභෝගිකයලා හම් වෙන දවස වෙනුවෙන්. ඊට අමතරව දින 2-3ක් ඇතුළත අපිට ණය මුදල නිකුත් කරන්න පුළුවන්. මේක අමතර ප්‍රශ්න. සාමාන්‍ය ණය ගන්න ගියාම අපිට තියෙන ප්‍රශ්න. ඒවනේ අහන්න ඕන. බොහෝ දෙනෙක් ණය ගන්න ගියාම බොහොම ඩොකියුමන්ට්ස් නැත්නම් ලිය කිවිලි සෑහෙන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සමහරට ඒවා හොයාගන්න බැරි නිසා, ඉදිරිපත් කරන්න බැරි නිසා ණයක් ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඇත්තටම ගත්තොත් සමහරට එයා හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. නැත්තම් හොඳ ශක්තියක් තිබෙන හොඳ ප්‍රභාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාරික ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන්. සමහරට එක ඩොකියුමන්ට් එක අඩුපාඩුවක් හින්දා ණය ගන්න බැරි වෙනවා. ඔහුගේ අනාගතයක් නැති වෙනවා. ණයක් ගන්න පුළුවන් අවස්ථාවක් නැති වෙනවා. මොකද ඔබතුමා කියන්නේ? එතන තමයි LOLC ෆයිනෑන්ස් ආයතනයේ පුද්ගලික මූල්‍යාංශය නියෝජනය කරන තැන. ඇත්තටම ඉතාම හොඳ ව්‍යවසායකයන් ඉන්නවා. ඉතාම දිරියෙන් මහන්සියෙන් වැඩ කරන්න පුළුවන්. ඉතාම හොඳ ශක්තිවන්ත අධිෂ්ඨානයක් තියෙනවා. තමුන්ට ඉස්සරහට යන්න පුළුවන් කියන එක. හැබැයි මේ වෙලාවේ ඒගොල්ලෝ ඒ ව්‍යාපාරිකයාට හෝ ඒ පුද්ගලයාට අවශ්‍ය කරන ලියකිවිලි දී ගන්න බැරි හින්දා සබ්මිට් කරන්න බැරි හින්දා සමහරක් වෙලාවට යා බොහෝ වෙලාවට කරන්නේ එක්කෝ නෑදෑ කෙනෙක්ගෙන් එහෙම නැත්නම් තමුන්ගේ ගමේ පොලියට දෙන කායෙන් හරි පොලියට ගන්න එක තමයි. ඉතින් අපි අයිඩෙන්ටිෆයි කරලා තිනවා අපේ මං කලින් කිව්වා වගේ අපි තක්සේරු කිරීමේ වෙනම ක්‍රියාවලියක් තියෙනවා. කොහොමද මේ වගේ ගනුදෙනුකරුවෙක් අපි හඳුනාගන්නේ? ඔහුගේ ගෙවීමේ හැකියාව, ඔහුට ගෙවීමට තියෙන උවමනාව හැමදේම කොහොමද අපි හඳුනාගන්නේ කියන එක. ඒ තුලින් ලියකිවිලි මත පදනම් නොවි ගනුදෙනුකරුවාත් එක්ක තියෙන සංවාදයේ සම්බන්ධය හරහා කොහොම හරි ණය මුදලක් නිකුත් කරලා ඉවරලා
ඔව මූල්‍ය ප්‍රහාවයට ඇතුළත් කර ගැනීම තමයි මුල්ල පදිර ඇතුළත් කරගනමයි මං ඒකනම් සුභාරංචියක් වේ ගොඩක් මහන්සි නොවී කරදර නොවීත් ඔබේ තියෙන ප්‍රශ්නය තේරුම් අරගෙන ඔබට පුද්ගලික ණයක් ලබා ගැනීමට LOLC ආයතනය උදව් කරනවා කියනක LOLC ආයතනය මගින් ණයක් ගන්නවා නම් ඒක අයදුම් කරන්න කොහොමද මොකද්ද ක්‍රියාපිළිවෙත? ඉතාම ලේසි ඔබට තියෙන්නේ අපේ සාමාන්‍ය දුරකථනාංකය මං ඔබලට දැන් දැනුම් දෙන්නම් ඒ දුරකථනාංකයට ඇමතුමක් ලබා දීම පමණයි මං අර කලින් වගේ දුරකථන ඇමතුම ලැබුණු සැනින් අපේ නියෝජිතෙක් අනිවාර්යෙන් ඔබතුමියවා මතයි ඒ එතනින් එහාට වැඩ කටයුතු කරගෙන යන්න මං දුරකථන අංකය මෙහෙම පවසන්න පුළුවන්ද 0.115 71 55 55 මං ආයෙ කියන්නම් 0.115 71 55 55 ඊට අමතරව ලංකාව පුරාම වීදිච්ච ශාකා ජාලයක් තියෙනවා 200කට අධික හැම ප්‍රදේශයකම අපේ ශාකාවක් තියෙනවා ඔබට ඕනම වෙලාවක ඒ ශාකා කළමනාකරු හෝ පුද්ගලික අංශය නියෝජනය කරමින් සුපරීක්ෂකවරයෙක් ඉන්නවා ඔබට ගිහිල්ලා හම්බෙලා අවශ්‍ය ඕන තොරතුරක් ලබා ගන්න පුළුවන් ඊට කලින් ඔබ මෙතුමක් දුන්නොත් අපි සැදී පැහැදී සිටිනවා ඔබගේ මූල්‍ය අවස්ථාවේ සපුරන්න කොයිම වෙලාවකවත් හිතන්න එපා මට ණයක් ගන්න මට ආයතනයකට යන්න පුළුවන්ද මට ආයතන යන සුදුසුකම් තියෙනවද කියලා ඔබ හැම කෙනාම සුදුසු ණය මුදලක් ගන්න ඒක නිසා අමතන්න LOC ආයතනය සමහර වෙලාවට මේක අතුරු ප්‍රශ්නයක් මේ සාමාන්‍යයෙන් අපි ඉතින් ඔය ණය ගන්න මිනිස්සුනේ එන දේවල් හිතට එන දේවල් සමහර අය ඉන්නවා ණයක් ගන්න හිතට බයයි ණයක් ගන්න ඕන හොඳ ව්‍යාපාරික සැලැස්මකුත් තිබෙනවා ණයක් ගන්න ඕන හැබැයි බයයි එක දිගට හරි පිළිවෙලට ගෙවාගෙන යන්න බැරි වෙයිද පුළුවන්ද ඉතහෙට එකක් දෙයක් මිස්සුනොත් එහෙම ගහලයට අහු වෙයිද සියල්ල නැති වෙයිද පොඩි අනුකම්පාවක් හම්බ වෙයිද කියලා LOLC පුද්ගලික ණය සේවාවේ එහෙම සහනශීලී බැල්මක් තිබෙනවද අනිවාර්යෙන් ඒකයි අපේ අර නියෝජිතයා මුලින් ඉඳන් මේ ගනුදෙනුකරුවත් එක්ක තියෙන සම්බන්ධය හරහා මොකක් හරි ගෙවීමේ අපහසුතාවයක් මොකක් හරි මං අපි ඒකට කියනවා ඇත්තටම අනපේක්ෂිත අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක අනිවාර්යෙන් අපේ ආයතනයට කතා කරලා ඒ නියෝජිත මහත්තයාත් එක්ක කතා කරලා එහෙම නැත්නම් එතනින් එහාට ගියොත් ප්‍රධාන කාර්යයට කතා කරලා ඉවරලා ඔබට අවශ්‍ය සහනයක් ඔබට අවශ්‍ය කරන පහසුකම සලසා ගන්න පුළුවන්. කොහොමද මේ අමාරු වෙච්ච තැනින් ආයේ නැගිටලා ආයේ ඒ ගමන ආරම්භ කරන්න කියන එක. අවසන් වශයෙන් ඒ සුභාරංචියේ අංකය හදිසි පුද්ගලික ණයක් ලබා ගන්නවා නම් LOLC සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා අපි ආයෙත් කියමු 0.115 71 55 55 අපේ දුරකථන අංකය තිරේ තියෙන මේ අංකයට දැනුම් දෙන්න පුළුවන් ඊට අමතරව අපේ ශාකා ජාලය හැම ප්‍රදේශයකම ශාකාවල තියෙනවා ඔබට ඕන ලාක ඒ ශාකාවට ඇවිත් කතා කරලි වෙලා ඔබගේ අවස්ථාව පිළිබඳ දැනුම් දෙන්න පුළුවන් ඊටාම කෙටි වෙලාවකින් අරුණ ලෝගුස් මහතා පැහැදිලි කළා මං හිතන්නේ ණයක් ලබා ගැනීමේ තිබෙන ක්‍රමය එහි පහසුව ඒ ලබාගෙන ණය අපසු ගෙවන්නේ කොහොමද ඒකට අත දෙන්නේ කොහොමද ඒ මඟ පෙන්වීම ලැබෙන්නේ කොහොමද යම්කිසි ආකාරයකින් අඩුපාඩුවක් ප්‍රශ්නයක් Tamanට දැනුනොත් ඒක දරාගෙන කම්පැනි එක උන් අත දීලා නැවත වතාවක් ඒ ණය ගෙවීමේ අවස්ථාව උදා කර දෙන්නේ කොහොමද මේ සියල්ල පහදා දුන්න ඒ නිසා දැන් ඔබේ මනස ඊටාම පැහැදිලි ඔබට ඔබේ ව්‍යාපාරික ගමන යන්න එහෙම නැත්නම් ඔබට මුදල් හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොත් එහෙම ඔබ යන්න ඕන LOLC පුද්ගලික සමාගම වෙත ගිහිල්ලා ඔබේ ණය අවස්ථාව අත්පත් කරගන්න ඔබට මුදලක් අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා පැහැදිලි කළා එතුමා. බොහොම ස්තුතියි අද දවසේ බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි.